අපේ හාමුදුරුවෝ කිව්වා මේ අපේ ඇස්සෙදම හාමුදුරුවෝ නමක් වඩිනවා. ඒ හින්දා අනිත් මගේ කැහැකට කාචයක් දාලා තියෙන්නේ. අනිත් ඇත් පෙනීම අඩු හින්දා කාච දාන්න එපා අක්කා. අපේ හාමුදුරුවෝ නමක් වඩිනවා. ඒ හින්දා බෙහෙත් කරමු කියලා කිව්වා. ඊට පස්සේ මම ආයේ හොස්පිටල් එකට ගියේ නෑ ඇහැ පෙන්නන්න. මම විශ්වාසයෙන් ඉතින් ආවා. මගේ මේ කකුලකුත් අමාරුවක් තියෙනවා. මේ කකුලත් පෙන්නන්න කියලා තමයි ආවේ අද. ලොකු විශ්වාසයකින් තමයි ආවේ මේ හාමුදුරුවෝ ගැන. නාස්තිරෝසන්නේ. ඔව්. මම කාචයක් දැම්මා. ඒක පේනවද? පේනවද? මේ හැබැයි පේනවා අඩුයි. ඒක පේනවා අඩුයි වගේ දැන් ටික. කොච්චර කාලද කාච දාන්නේ? ටික කාලයක් කාච. කිව්වා මේ හැට දාන්න යන්න එපා. මේ මහා දෙනවා කියලා ඊට පස්සේ මම ආයෙ ගියේ නෑ දින. කාච දාපිටත් ආයෙ බේත් නෑ කිව්වනේ. දෙනවද බේත් නෑ? දාන්න දෙන්නේ නෑ. ඇස් පිළිබඳව පෙන්වන්න එපා ඉතින් දාන්න. මොකද මේකට කියොත් එහෙම ඉන්ජෙක්ෂන් ගන්නවා. ඉන්ජෙක්ෂන් ගහලා ලේසර් කරනවා. මම ඔබේ කතාව කියනකොට කිව්වේ ඒකයි. ඉන්ජෙක්ෂන් ගන්නකොට ලේසර් කරනකොට කාච දානකොට આવුත් මට ප්‍රශ්නයක් නෑ. ඒවා කෙරුවොත් තමයි කල්යනවා. එහෙනම් මම මේක කොහොම හරි බලන්න නෑ කඳුළු වෙනවා. නෑ දැන් නම් මොනවද ඇහැ පේන්නේ නෑ. කහනවා. වගේ මොකක් හරි වැදිලා වගේ වෙනවා. වැදිලා මොකද කියවෙනවා. ඔව් ටිකක් වෙලා. බලමු කොහොමද. මේ බේත් පන්ති කරගෙන යන්න. තෙල් ටික පුළුවන් නම් අරගන්න අද සල්ලි තියනවාද කියලා බලලා. ඉතින් අරගන්න මේක තෙල් දානකොට මේකට තියන් යම් ගුණයක් ඇයි අර පේන්නෙම නැති වෙන එක නැතුව යනවා. විශ්නායුනේ ප්‍රශ්නේ උළු තෙල් දානකොට විශ්නායුට ප්‍රාණවත් වෙනවා. එතකොට මේක මම කොහොම හරි කොට දාලා දෙන්නම්. මේකෙත් පෙනුනවා ටික ටික එයි තෙල් ටික දානවා. අද සල්ලි ගෙනල්ලා තියෙනවද දන්නේ. ये ඔක්කොම මෙතන කියනවා ඈ. නමුත් තුනට සැරේ නාන්නේ. අගේ දොර කමන්න නැහැ මම. මේ හැට දාන බේත්. හරි? මේ දුඹුරු පාට බේත් එක ටිකක් දරනවා. දානවා. එහෙනම් ආරම්භ මේ මුල්ලේ බින්දු දෙක දාලා තමයි හිත හැරගන්නේ. උඩට වෙන්නේ නැහැ. එතකොට මේ ටිකක් දැවිලා. ඒක දාලා පොඩියම ගියේ උනතර බස්සට ටික ගන්න වාර කරන්න ඕදියා. අතෝදේ සැර අඩු වෙනවා ඈ. මේ බේත් දන්නේ නැහැ. දානෙම දාන හැටි කියන්නේ